ඉස්සර නම් සාමාන්‍යයෙන් පුතේ කඩේට ගිහිල්ලා ඇඳුමක් ගන්නකොට නූලක් හරි ඇදිලා තිබ්බොත් මුදලාලිට කියනවා මහත්තයා මේකේ නූල් ඇදිලා. මේක නම් එපා. දැන් ගිහිල්ලා තෝරලා මේ දනිස් පොල් කටු දෙක එළියට එන කලිසම්. බොලට හැගාවේ ඉඳලා කලව ගාවට එනකම් පලාපු රෙදි. දස් ගණන් සල්ලි දීලා ගන්නවනේ පුතා රෙදි. රෙදි මොකටද? රෙදි මොකටද? රෙදි පුතා නිරුවත වහගන්නනේ. විලිබිය ආරක්ෂා කරගෙන ජීවිතේ නිර්මාණය කරගන්න තමයි මේ මහමග යන්න තමයි කෙනෙකුට කරදරයක් නොවීන්. ඉතින් හාමුදුරනේ හෙළුවෙන් ගියත් කාටවත් කරදරයක් වෙන්නේ කොහමද? ඒක මගේ අයිතියනේ කියලා දැන් සමහර අයට ඔක හිතෙනවා. ධම්මික එහෙම හිතෙනවා. මම මොකෙන්දත් කාටවත් මොකද කියලා හිතෙනවනේ. එහෙම තියනවාද අයිතියක්? තමන් තවත් කෙනෙකුගේ හිත දූෂ්‍ය කිරීම බරපතල වරදක්. කෙනෙකුගේ හිත දූෂ්‍ය කළාම තමයි ඔහු දූෂිතයෙක් වෙලා ඔබව දූෂණය කරන්නේ. ඒක නොකර ඉන්නයි ඕනේ. මෝඩයාගේ හිත දූෂ්‍ය වෙනවා. ප්‍රඥාවන්තයෝ ඉදිරියේ හෙළුවෙන් 100,000 ගාණක් ගියත් ගැටලුවක් නැහැ. මෝඩයා ඉදිරියෙන් ගියාම විනාශ වෙනවා. එහෙනම් මෝඩයෝ බහුලව ඉන්න ලෝකෙක සමාජයක රටක තමන් ආරක්ෂා වෙන්න තමන්ගේ වගකීම තියෙනවා. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිසක් කාගේ වෙන පිහිටක්ද?